ආයුබෝවන් සියලු දෙනාටම අදත් ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා AT Pro Academy YouTube channel එකට. ඉතින් ඇත්තටම අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ගිය පාර වීඩියෝ එකකිනුත් කතා කරා වගේ මේ investment plans වල තවත් investment plan එකක් ගැන. අපි කතා කරලා තියෙනවා මේ වෙනකොට සම්පත්, commercial, ඒ වගේම BOC banks වල investment plans ගැන. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ DFCC බැංකුවේ තියෙන ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක පිළිබඳව. ඉතින් ඇත්තට මේ දක්වා channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඕගොල්ලන්ට වැදගත් වෙන නීත්‍යානුකූල ආයෝජන ක්‍රම ගොඩක් පිළිබඳව මම කතා කරලා තියෙනවා. ඉදිරියටත් කතා කරනවා. ඒක නිසා channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ඉල්ලීමකුත් කරනවා. හොඳයි, අපි බැලුවොත් එහෙනම් මේ DFCC බැංකුවේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක ගැන මේක අර කලින් අපි කතා කරා වගේම තමයි ඒ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් වගේම හැබැයි මේක වෙනසක් තියෙනවා. මේක ඔයගොල්ලන්ට ඕන නම් ෆොරින් කරන්සි, ඒ කියන්නේ USD වලින් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක පටන් ගන්නත් පුළුවන්. එතකොට ඒක ඒ වගේම තියෙනවා ඇඩල්ට් සහ මයිනර් කියලා, කියන්නේ වැඩිහිටි සහ ළමා විදිහටත් මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක යන්න පුළුවන්. ඉතින් එතකොට ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම අපි ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක ඇඩල්ට් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් නම් ලංකාවේ මුදලින් පටන් ගන්න අවම තැන්පතුව වෙන්නේ රුපියල් ලක්ෂයක්. ඒ කියන්නේ අවම තැන්පතුව නෙමෙයි, වගේ මැචුරිටි වැලියු එක. ඒ කියන්නේ වාට පුළුවන් ලක්ෂයක මැචුරිටි එකක්, ඒ කියන්නේ ලක්ෂයක පුන්දලක් ලබා ගැනීම සඳහා කොටස් වශයෙන් ආයෝජනය කරගෙන යන්න. ඒකෙදි අවම කාල සීමාව අවුරුදු 2යි. අවුරුදු 2 ඉඳන් අවුරුදු 15 දක්වා කාල සීමාවකට වඩා ප්ලෑන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම ලක්ෂයේ සිට ඒගොල්ලන්ගේ මැක්සිමම් වැලියු එකක් නැහැ. කැමති මුදලක් ඕගොල්ලන්ට මාසිකව දාන්න පුළුවන් ගාණත් එක්කලා කැමති මුදලක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒතකොට සාමාන්‍යයෙන් ඇඩල්ට් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට ඒගොල්ලන්ට මේ වෙනකොට 9%ක විතර මාසික පොලියක් ඔයගලන්ට හම්බ වෙනවා. වාර්ෂික පොලියක් හම්බ වෙනවා. එතෙන්දී පොලිය දිනපතා ගණනය කරලා මාසේ අන්තිමට තමයි ඔයාගේ account එකට ක්‍රෙඩිට් කරන්නේ. එතකොට ඒ වගේම තමයි ළමා ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකකට යනවා නම් එහෙම ඒකෙදි 9.5ක විතර පොලියක් හම්බ වෙනවා. ඒත් වසර 15ක මැක්සිමම් කාල සීමාවක් දීලා තියෙනවා. හැබැයි ෆොරින් කරන්සි වලින් පටන් ගන්න එකදී නම් ඒගොල්ලෝ දෙන්නේ 10,000ක වගේ USD 10,000කින් විතර තමයි අවම තැන්පතු වෙලා. ඒ වගේම අවුරුදු 5ක කාල සීමාවක් සඳහා තමයි මේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් තියෙන්නේ. ඉතින් අර කලින් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන්ස් වගේම ඔයගොල්ලන්ට සාමාන්‍ය කෙනෙක්ට පුළුවන් මාසිකව Tamanට ඉතුරු කරන්න පුළුවන් මුදල ගැන බලලා ඒකට ගැලපෙන විදිහට අවම වශයෙන් මැචුරිටි වැලියු එක ලක්ෂයක් සහ අවුරුදු 2ක කාල සීමාවකින් පටන් අරගෙන උපරිම වැලියු එක දක්වා ගිහිල්ලා අවුරුදු 15ක කාල සීමාවකට යන්න. එතකොට මේකත් මං හිතන්නේ හොඳ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක්. ඉතින් ඔයගොල්ලෝට මේක ජොයින් account එකක් විදිහට දෙන්නෙක් එකතු වෙලා වුණත් කරන්න පුළුවන් විදිහේ ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක්, කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේකෙත් අර withholding tax එක 10% කැපෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ හදිස්සියේ හරි මේකට මුදල් තැන්පත් නොකරොත් එහෙම අදාළ කාල අදාළ දවසට මුදල් තැන්පත් නොකරොත් දවස් 7ක් ගියාට පස්සේ ඔටෝමැටිකලි මේ account එක ක්ලෝස් වෙනවා. ඔයගොල්ලෝ කලින් ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එක නවත්තනවා නම් ඔයගොල්ලන්ට මුදල් ලැබෙන්නේ සාමාන්‍ය ඉතිරි කිරීමේ පොලිය අනුපාතයන් යටතේ තියෙන මුදල තමයි පොලිය තමයි ඔයගොල්ලන්ට ලැබෙන්නේ. ඒක නිසා මේක හොඳට කල්පනා කරලා දිගටම කන්ටිනියු කරගෙන යන්න පුළුවන් නම් කරගෙන යාම සඳහා තියෙන හොඳ ආයෝජන අවස්ථාවක්. ඉතින් මේ වගේ තවත් ආයෝජනයක් පිළිබඳව ඉස්සරහට මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්නම්. channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ගොඩක් ස්තුතියි.